මෙතන ඉන්න හැමෝම සින්දු අහන්නේ. එතකොට ගීතයකින් අපිට පුළුවන් කෙනෙක් අහන ගීතයකින් ඒ කෙනා කවුද කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. එතකොට ගීතයක් අහන්නේ ඇයි කියන දේ මම අහුවොත් නිකන් ඇහෙනවද නැත්නම් අහනවද? හිතලා අහනවද? එතකොට ඒ අහනකින් මොකද බලාපොරොත්තු වෙන්නේ? එතකොට දැන් අද මම තෝරගත්ත ගීත තියෙනවා සමහර ගීත මෙතෙක් ඒ අදහස දැනගන්න නැතුව අහපු ගීතක් තියෙනවා. අපි මේ ජීවත් වෙන මේ තාවකාලික ලෝකේ අපි කොච්චර අපිට අදාළ නැති දේවල් වලට කොච්චර ප්‍රශ්න දිගලා ගන්නවා. ජීවිතේ අපි මොන කර්තව්‍ය කරන්න ගියත් මේ ආතතිය කියන එක අපෙන් නැති වෙන්නේ නැහැ. මරණාසන්න මොහොත දක්වා මේක තියෙනවා. දැන් කාට හරි කියලා මේ මයික් එක කොයි වෙලාවෙ මට අල්ලන්නේ. මොන හරි උත්තරයක් දැනගන්න. ඒකත් ඔයගලන්ට ආතතියක් වෙන්න පුළුවන්. ඒක නිසා හැබැයි මේ ආතතිය මිනිස්සෙක් වෙලා ඉපදුණු හැම කෙනෙක්ටම මේක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා වුණොත් ඒක මොකක්ද? ඒක අහිතකර බලපෑමක් තියෙන ඕනම දෙයක් ඕනවට වඩා වැඩි වුණොත්. ඒක නිසා මේ ආතතිය සාමාන්‍ය මිනිසෙක්ට ඕනෙම කෙනෙක්ට තියෙනවා. හැබැයි මේක රෝගී ලක්ෂණයක් වෙන්නේ මේක Tamanට පාලනය කර නොහැකි තත්ත්වයකට සියදිවි නසා ගැනීමට එහෙම නැත්නම් ඊට වඩා අර ඕගොල්ලෝ දක්වලා තිබ්බ ප්‍රතිචාරය මට කේන්ති යනවා අධික කේන්ති යනවා ඒ වගේ තත්ත්වයන් වලට එනවා කියන්නේ යම් හිතන්න කරුණු තියෙනවා. අපි ඉගෙන ගමු මොකද්ද මේ කියලා. හරි බරින් පිරිච්ච ලෝකයේ ඈත්ලා නිදහස් දැනනවා නේද? ඉතින් ඒකට අපි අතට ගීතයක් තෝරා ගන්නකොටත් අපිව නිවෙන අපේ හිතට දැනෙන ගීතයක් ගත්තොත් තමයි ඒක ලැබෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ ලෝකේ සමහරක් මිනිස්සු ඉන්නවා මේ hina වෙන්න බෙහෙත් ගන්න අය. මම මෙයත් එක්ක hina වුණොත් තමයි මෙයා මාත් එක්ක hina වෙන්නේ. හැබැයි ජීවිතේ අපිට මනුස්සකම ලැබිලා මනුෂ්‍යත්වය ලැබිලා කී දෙනාද hina වෙන්නේ කියලා හිතන්නකෝ. ඒක දුක කියන එක බාහිරවයි කරගත්තා නා. අද නෙමෙයි හෙටයි. සතුට තමයි අද තියෙන්නේ. අමාවු අලපරවි අමාවු අලපරවි ඉරට යකින් හඳට යකින් ඉරට යකින් හඳට යකින් ආලය පැන යනවා. ඒ වගේම රැට මම පන්සලේ තරුදියා බලලා ආසදියා බලලා ගොඩක් නියඬව උත්තරනවා. හැබැයි මුන්කලංගේ මට වෙන දේවල් වලම මෙච්චර ලොකුට සලකන්නේ නැහැ. හැබැයි මට තියෙන ඊඩාව තමයි මේ මුන්කල අපිට තේරුම් නොගෙන කටයුතු කරලා ඒගොල්ලෝ ධර්ම ප්‍රතිචාර දක්වන එකට මට ලොකු මේ කනගාටුවක් තියෙනවා. දැන් සතුටු වෙනදී සබාදහමත් එක්ක සතුටු වෙනවා. අහසේ තරු බලලා හරි ලස්සන කතාවක් ඒක. ඉතින් හිතන්නේ ඒක අහනකොට සතුටක් දැනෙනවා. දැන් අහසේ තරු බලලා මම සතුටු වෙනවා කිව්වහම මටත් මතක් වෙනවා. අහසේ තරු බලනකොට ඒක කොච්චර නිදහසක් දැනෙනවද කියලා.
ඉතින් මේ සබාදහමත් එක්ක ජීවත් වෙනකොට අපිට සැහැල්ලුව දැනෙනවා. ඒ වගේම අපේ ජීවිතයයිදී අපිට විතරයි. දැන් මට අසනීපයක් වුණොත් කාටවත් ගන්න පුළුවන් මගේ වේදනාව කාටවත් ගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවිතයේදී මගේ ජීවිතේ මට විතරයි. මම හොඳින් ඉන්න තාක්කල් මට කවුරු මොනවා කරත් මගේ සතුට සහ මගේ අයිතිය දෙන්නේ මට විතරයි. එච්චරයි. කවුරු අනේ මගේ ආයුෂත් තරම් ජීවත් වෙන්න කියලා කියනවා. ඒක දෙන්න පුළුවන්. මේ සල්ලි ටික අරන් එනවා. එහෙම දෙනවද නෝනා? දෙන්න බෑ ආයුෂ තමයි දෙන්න හදන්නේ. ඒක දෙන්න බෑනේ. ඒක තමයි දෙන්න හදන්නේ. ඉතින් මේ හැමෝටම සතුට බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හැමදේම කරේ මේ අපි ගෙවුනේ අපේ ජීවිතේ. මේ කාලය නෙමෙයි ගෙවුනේ අපේ ජීවිතේ ගෙවුනේ. ඉතින් ඉදිරියට ගෙවෙන ජීවිතේ සතුටින්ම ගෙවන්න, අවබෝධයෙන් ගෙවන්න වෙන බාහිර දේවල් නිසා අපි කවුරු කරගන්න ඕනේ නැහැ. අපේ ගමන අපි යන ඉච්චරයි. මාවයිති මට නම් මගේ ගමන මට ඉච්චරයි. සොයාගෙන කාලය දියවනවා